on the window. The aroma of coffee fills the air. Lazy cat is curled up on the sofa. Time passes so slowly as if it were hidden away. Wind gently blew across the face. Pleasant melody lingers softly. හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් අදත් මගේ ජීවිතේ හරිම ලස්සන දවසක්. ඉතින් අපේ ජීවිතේ ලස්සන දවස් තීරණය කරන්නේ අපිමයි කියලයි මම නම් හැම වෙලේම හිතන්නේ. මොකද අපි ජීවත් වෙන විදිය, අපි හිතන පතන විදිය, මේ හැම දෙයකින්ම තමයි අපේ ජීවිතේ ලස්සන දවස් තීරණය වෙන්නේ. ඉතින් මගේ චූටි පැටියා නැගිටිනකම් මට තියෙන පුංචි මී ටයිම් එක මම හරි ලස්සනට විඳිනවා කියලයි මම නම් හිතන්නේ. ඉතින් චූටි පැටියෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ටම චූටි මී ටයිම් එකක් ලැබෙනවා. ඉතින් දැන් නම් වෙලාව උදේ 9ට විතර. ඉතින් මම දැන් හදන්නේ මම කන කැමතිම කෑමක් හදාගෙන එක නිදහසේ රස විඳින්න. ඉතින් මං හදන්නේ රාමෙන් නූඩල් එකක් හදන් කන්න. ඇත්තටම මම රාමෙන් නූඩල් වලින් ආසම මෙන්න මේ චීසි රාමෙන් එකට. මේක ඇත්තටම ගොඩක් සැර නැහැ. ඉතින් ගොඩක් සැර ඒව කෑවම ටිකක් අමාරු හින්දා මම කැමති මේ චීසි රාමෙන් එක කන්න. ඉතින් මම කරන්නේ දැන් එක හදාගන්න එක. අපේ ජීවිතේ සතුට අපිම තමයි හොයාගන්න ඕනි කියලයි මං හැම වෙලේම හිතන්නේ. මොකද අපිට ජීවත් වෙන්න, අපිට සතුට වෙන්න අපේ ජීවිතවලට ලොකු දේවල් ඇත්තටම ඕන කරන්නේ. අපේ හිත සතුටින් ඉන්න නම් අපි හැම වෙලේම හිතන්න ඕනේ අපිව සතුටින් තියන්න. ඉතින් අපි සතුටින් නම් අපේ හිතත් සතුටින්. එහෙම ඉන්නකොට අපේ ගෙදරත් හරිම ලස්සනයි කියලයි මම නම් හිතන්නේ. ඉතින් ඕනම කෙනෙක් එක කෑම ජාතියක් කන්න කැමති එක විදි තියෙනවනේ. ඉතින් මම මේ රාමෙන් එක කන්න කැමති මේ විදියට රාමෙන් එකේ තියෙන සෝස් එක දාලා ඒකට බිත්තරයක් කඩලා දානවා. ඊට පස්සේ තමයි අර චීස් එක මික්ස් කරන්නේ. ඉතින් ඒ විදියට හදලා තමයි මම රාමෙන් එක කන්න කැමති. ඉතින් මම ඒක හදලා ඉවර වෙලා මං ඒ හදපු භාජනේ තේ වෙලෙම හොදලා දානවා. මොකද මට මෙතන ගොඩක් ඉඩ නැති නිසා මං හැම වෙලේම බලන්නේ මගේ කිචන් එක භාජන වලින් පුරව ගන්න නැතුව එතන හැම වෙලේම අස් කරගෙන ඉන්න. ඉතින් මන් දැන් හදන්නේ මං ආසම ටෙලිඩ්‍රාම එකක් බලන ගමන් මං හදාගත්ත මගේ රාමෙන් එකේ රස බලන්න. ඉතින් මගේ චූටි පැටිය වගේම ඔයාලටත් මේ වගේම චූටි පැටව් ඇති. ඉතින් ඔයාලා දන්නව ඇතිනේ එයාලත් එක්ක ජීවත් වෙනකොට අපි කොයි තරම් දේවල් කැප කරන්න ඕනේද කියලා. ඉතින් එයා නැගිටින්න කලින් මට පුළුවන් හැමදේම මට ඕන හැමදේම ඉවර කරගන්න නම් අනිවාර්යෙන්ම ඕනේ. මොකද එයා නැගිට්ටම නම් එයා වෙනුවෙන්ම තමයි මට කාලය වෙන් කරන්න වෙන්නේ.
ඉතින් එතකොට මට මගේ දෙයක් කරන්න නම් කාලය වෙන් කරගන්න හරි අමාරුයි. ඉතින් ඔන්න මේ වෙලාවෙද්දි නම් මගේ පැටිය නැගිටලා ඉන්නේ. ඉතින් එයා නැගිටපු ගමන්ම කරන්නේ ඇඳෙන් බැහැලා ඇවිල්ලා මාව හොයන එක. ඉතින් එයාලා හරි පව් කියලා හිතෙනවා. මොකද එයාලා දන්නේ ජීවිතේ එයාගේ අම්මයි තාත්තයි විතරයිනේ තාම. ඉතින් එයා මුලින්ම හොයන් ඉන්නේ මාව. ඉතින් මාව දැකපු ගමන්ම එයාගේ මූණේ හරිම සතුටක් තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් හරිම ලස්සන හිනාවක් දාගෙන මගේ ළඟට දුවගෙන එනවා. ඉතින් මම දැන් හදන්නේ එයා කන කැමතිම පළතුරු ටිකක් එයාට කපලා දෙනවා. මොකද එයා පුරුදු වෙලා ඉන්නවා උදේ නැගිට ගමන්ම මොනවා හරි කන්න. එතකොට එයා පළතුරු මොනවා හරි කනවා. ඊට පස්සේ තමයි එයා අනිත් දේවල් කරන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් එයාත් එක්ක මේ ගෙවන කාලය හරීම ලස්සනයි. මම නම් ඒ කාලේ හරීම ලස්සනට විඳිනවා. ඉතින් එයාලා හැමදාම මේ සයිස් එකට ඉන්නේ නෑනේ. එයාලා ලොකු වෙනවනේ. ඉතින් මේ කාලේ මේ ගෙවන මොහොත ඒක ටික කාලයයි තියෙන්නේ. මේ ගෙවන මොහොත ආයෙත් අපේ ජීවිතයට ලැබෙන්නේ නෑනේ. ඒ නිසා අපි එයාලත් එක්ක මේ ගෙවන හැම මොහොතම හරිම සතුටින් විඳින්න ඕන කියලයි මම නම් හිතන්නේ. ඉතින් එයා ඒව කන්න අතරතුර මම මගේ ගෙදර පිරිසිදු කරගන්න වැඩ ටිකක් තියෙන හින්දා මං ඒ ටික කරගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ ටේබල් එක ටිකක් දූවිලි වැදිලා තිබුණේ. ඉතින් මම කරන්නේ ඒක ටිකක් පෙහද ගන්නවා. ඉතින් මම හිතන්නේ අපිට වැඩ ගොඩාක් ඔළුවට දාගෙන අපි ටිකක් ස්ට්‍රෙස් වෙලා වැඩ කරන්න නැතුව අපි මේ හැම දෙයක්ම හරි ලස්සනට අපිට වෙලාව හදාගෙන මගේ චුටි පැටියව අඬවන්න නැතුව ඉතින් ඒ විදිහට කරනවා නම් ඒක ගොඩාක් සතුටු දෙයක් කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් දැන්නම් මේ උදේ 10 මාරට විතර. ඉතින් අද හොඳට අවුව පායපු දවසක්. හරිම ලස්සනයි එළිය. ඉතින් මම මගේ ඉතුරු වැඩ ටිකත් මේ විදිහට ඉවර කරගන්නවා. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා මම මගේ චොටි පැටියත් එක්ක එළියට යන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ හැම දවසකම මං එයාත් එක්ක එළියට යනවා. ඉතින් එයා කැමති මේ විදිහට වැලි ගල් අල්ලලා සෙල්ලම් කරන්න. ඉතින් මම නම් හිතන්නේ මේ දේවල් එයාලට කරන්න දෙන්න ඕනි කියලයි. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක
මේ පුංචි පාර දිගේ ටිකක් ඇවිදලා වාඩි වෙලා ඉඳලා ගෙදරට ආවා. ඉතින් ගෙදරට ආවට පස්සේ මම හදාන්නේ දවල්ට උයන්න ලෑස්ති වෙනවා. මම මුලින්ම කරන්නේ මට අවශ්‍ය දේවල් කපලා ලෑස්ති කරගන්න එක. ඉතින් අපිට දවසේ කරන්න වැඩ ගොඩක් තියෙනවනේ. ඒක වැඩක්වත් මට මෙච්චර වැඩ අච්චර වැඩ කියලා ගොඩක් ස්ට්‍රෙස් ගන්න නැතුව හිමීට මේ විදිහට කරලා ඉවර කරගන්නවා නම් ඒක අපේ හිතට ලොකු සහනයක් කියලායි මං හිතන්නේ. ඉතින් අපි කරන වැඩේ ආසාවෙන් කරද්දී අපේ හිතට තියෙන කලබලකාරී ගතිය නැති වෙනවයි කියලා තමයි මම හිතන්නේ. අවශ්‍ය දේවල් සුද්ධ කරලා ලෑස්ති කරගෙන මම මේ ටික කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මං ඒ වැඩ ටික ඉක්මනින් ඉවර කරගන්නවා. මම අල හොද්දක් හදාගන්න හදන්නේ. ඒකට ඉතින් මම අල ටික සුද්ධ කරලා ඒ ටික මේ විදිහට කපලා ඒක භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මම හදන්නේ ඒකට කපාගත්ත ලූණු අමු මිරිස් දාලා ඊට පස්සේ ඒකට පහේ ටික දාගෙන මම ඒක ලිපේ තියන්න තමයි හදන්නේ. ඉතින් අලකිරි හොද්දක් හදනවා නම් මම ඒකට අනිවාර්යයෙන්ම කුරුඳු එතකොට උළුහල් ඒ වගේ දේවල් දාගන්නවා. ඉතින් මට මෙහි කරපිංචා එතකොට රම්පේ මේ වගේ දේවල් හොයාගන්න නැහැ. ඒත් මං හිතනවා ඒ දේවල් නැති වුණත් මේ අලකිරි හොද්ද හරිම රසට හදාගන්න පුළුවන් කියලා. ඉතින් මම අලකිරි හොදි එක්ක හදන ගමන් ඒක ලිපේ තියෙන ගමන්ම මම තව භාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා ඒකට ඉඟුරු සුදුලූණු තලාගත්ත දේවල් දාලා පස්සේ ලූණු අමු මිරිස් තක්කලි දාලා ඒ තෙල් එකේම 3-5 එතකොට මිරිස් කහ මේ දේවල් බැදෙන්න දෙනවා. හොඳට බැඳිලා ඒක නිකන් අර කළු පාට වුණාට පස්සේ මං ඒකට දානවා කපාගත්ත සොසේජස් ටික. ඉතින් මම මේ සොසේජ් කරි එක හදනවා ගොඩක් දුරට. ඒක ඇත්තටම හරිම රසයි. මේක මේ විදිහට පහේ දාලා තෙල් දාලා ඊට පස්සේ කිරි දාලා හින්දලා ගත්තම මාරුම රසයි. ඉතින් සොසේජස් ටික මම ටිකක් වෙලා තෙලෙන් තැම්බෙන්න දීලා පස්සේ ඒකට වතුර එකතු කරනවා. වතුර එකතු කරලා වහලා තියෙනවා.
ඉතින් මම ඒ වැඩ කරන අතරතුරම මගේ පැන්ට්‍රි ටොප් එක සාමාන්‍යයෙන් පිරිසිදු කරගන්නවා. ඉතින් දැන්නම් මගේ අල ටික හොඳටම තැම්බිලා තියෙන්නේ. මං දැන් ඒකට කිරි එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් ඒක හොඳටම හැඳගා ගන්න ඕනේ. මොකද කිරි කැටි ගැහුණොත් අල කිරි හොද්දී ඒක රස නැති වෙනවා. ඉතින් ඔය අතරතුර මගේ සොසේජස් කරි එකත් වතුර හොඳටම හිඳිලා හොඳට සොසේජ් ටික තැම්බිලා තියෙන්නේ. මං ඒකටත් කිරි චූට්ටක් එකතු කරගන්නවා. ඉතින් මේ දෙක හැදුවට පස්සේ මං ආසම මේකට කැරට් සම්බලයක් එකතු කරගන්න. ඉතින් මං ඒකට කැරට්, ලූණු, අමු මිරිස්, එතකොට ලූණු, ගම්මිරිස්, දෙහි ටිකක් මේ ටිකක් දාලා හොඳට මික්ස් කරගෙන කැරට් සම්බෝලෙත් හදා ගන්නවා. ඉතින් ওই විදිහට තමයි මගේ දවල් කෑම එක හැදුනේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ vlog එක හරිම ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මම ආයෙමත් ඩේ vlog එකකින් ඔයාලත් එක්ක එකතු වෙනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.